මේ නම් දුක සතුට දෙකම තියෙන දවසක්. දුක තමයි මෙච්චර කාලෙකට අපි එක්කම හිටපු පුතු පැටියා ටික වෙලාවකට හරි අපෙන් ඈත් වෙනවා නේද කියන හැඟීම. සතුට තමයි පුතු මේ තියෙන මුල් පියවර එයාගේ ඉදිරි අනාගතය තීරණය කරන වැදගත් සන්ධිස්ථානයක් වෙන එක. ඉතින් අපි ඒ ලස්සන දවසට ලෑස්ති වුණේ මෙන්න මෙහෙම. කාලය මොන තරම් වේගයෙන් ගෙවෙනවද කියලා හිතා ගන්නත් බැරි වෙනවා මේ වගේ දවස් උදා වුණාම. සදිල් මැනික පෙර පාසල් යන කාලෙත් ඇවිල්ලා. ඒ නිසා අපි හිතුවා ඊට කලින් දවසේ පන්සල් යන්න. මේ බෙල්ලන්විල රජමහා විහාරය. හෙට පෙර පාසල් යන්න තියෙන නිසා කලින් දවසේ අත්තම්මා සීයා තාත්තා බලන්නත් අපි ගියා. අපේ පැටියා හරිම උනන්දුයි හෙට දවස ගැන. ගියාට පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. මොකද මෙච්චර කාලයක් එයා ළඟින්ම අපි හිටියා. ඉතින් පොඩි වෙලාවකට හරි වෙන්න උනහම මේ ජනවාරි 6 සඳුදා උදේම බුදුන් වැඳලා කිරිබත් කැවුම් මේසයක් ලෑස්ති කළා පුතුගේ මේ ලස්සන දවසේ මතකයන් සරසන්න. ආච්චි සීයා ලොකු ආච්චිගෙනුත් ආශිර්වාද අරගෙන අපි පිටත් වුණා. ඔබ දැතින් අල්ලන් කඳුනිම් එක යන්නම් ඔබ කියවනාදේ බසු මොනනාදේ තුල් ආදරය ගැන නම් කඳු මාවතේ මට දැනෙනා හිතල හිරිකඩක් වගේ. අද පළවෙනි දවස නිසා පැයයි තියාගත්තේ. අම්මල තාත්තලාටත් ඉන්න දුන්නා. ඊට පස්සේ සතියක්ම පැයයි පුතාව තියාගත්තේ. දෙවනි දවසේ ඉඳන් අම්මලාට ඉන්න දුන්නේ නෑ. මුලින් ටිකක් ඇඬුවට සතියක් වගේ යනකොට ඒක හරි ගියා. ඔන්න ඔහොමයි අපේ පැටියා මුලින්ම පෙර පාසල් ගියේ. ඉතින් පුතු පැටියෝ ජීවිතයම දිනන්න, ගුණ යහපත්කමින් පිරෙන්න, ලෝකෙටම යහපත විතරක් කරන්න, සතුටින් දිවි ගෙවන්න. අම්මේ තාත්තේ හැමදාමත් අපේ පුතුට ආදරෙන් ආශිර්වාද කරනවා.